මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. මිනිස්සු ජරාවටපත් වුනහම, ව්‍යාධියටපත් වුනහම අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. එතකොට මිනිස්සු ජීවිතේ බලපුලුවන්කාරකම තියෙන කාලේ කරපු අර කායික පීඩනය, මානසික පීඩනය ඩබල් වෙලා එනවා. අර කරපුවා මතක් වුණාම මෙහෙම කියනකොට ඔයත්තන්ට හිතෙයි අර හාමුදුරනේ කොච්චර හොඳට ඉන්න ගියත් හොඳට ඉන්න දෙන්නේ නැහැ වාගේ එකක්. මේවා මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න. එහෙම කියනෝ නේද? අපි කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ, විල් අපි අවුස්ස ගන්නවා වාගේ ඒවා කියනෝනේ. ඔය මග කුමාරයා කොහොමත් හොඳ වැඩ කරනකොට, බොහෝ දේවල් කරනකොට ඒවට මිනිස්සු අකුල් හෙලනවා, ඒවට මිනිස්සු මේ විවිධ වචන කියනවා, ගතු කියනවා, පද හදනවා. මග කුමාරයා පින්තාලි පැම්පකුණු හදනවනේ. ගමේ පාරවල් සුද්ධ කරනවා, ශ්‍රමදාන කරනවා. එතකොට මිනිස්සු කියනවා පිස්ස කියලා. එකපාර මේ පැතිවල බොනවද හොඳට? මං කියන හොඳට. එහෙම බොනවා නම් එකපාර අනිද්ද දිහාට ඕක නවත්තන්නකො. මොකද වෙන්නේ? ඒක කොර ඉඳලා නවත්තපුවාම වටපිටාව ඉන්න මිනිස්සුන්ගේ ඇස් වලට කටු වලින් අයින්නවා වාගේ. ඒ මිනිස්සු ඒක පිළිගන්නේ. මග කුමාරයාටත් ඔය වැඩේ වුණා. මග කුමාරයා යහපතේ හැසිරෙන්න උත්සාහ කරනකොට මිනිස්සු පිස්ස කියලා කිව්වා. මිනිස්සු කොන් කරා. මොකක්hari ටීවී වැඩසටහනකින් මගෙන් දරුවෙක් අහනවා, හාමුදුරනේ අපේ පන්තියෙම බියර් එකක්වත් ඉගෙන ගන්න පොඩි කොල්ලෝ දෙන්න තියන්නේ අල්ලගෙන. බියර් එකක්වත් බොන්නේ නැත්තේ මං විතරයි. ඉතින් මේ මම අර ගෑණියෙක් කොහොම කිය විදිහට මම කියන්නේ. ඒ ගෑනු කෙනෙක් විදිහට මං දාලා තියෙන්නේ කියලා. මං කියද පිරිමියෙක් වෙන්න මොකද්ද කරන්න ඕන? මේ කොල්ලට එන අවුල මේක. මේ සමාජයේ එහෙමයි. මේ එළියේ එහෙම තමයි. මිනිස්සු එහෙම තමයි. මග කුමාරයා ඕක නවත්තන්න තු දිගටම කරගෙන ගියා. අවසානයේ අර මුළු ගමේ හිටපු පවුල් 30ම තරුණයෝ මග කුමාරයාට එක්ක වුණා. කොතනින් හරි පටන් ගන්න. අවසානයේ මුළු රටක් රාජ්‍යයක් අපි වැළඳ ගන්නවා. කවදාවත් කරන සත්පුරුෂ දේවල් නවත්තන්න එපා. ජීවිතේ පියවරෙන් පියවර, ජීවිතේ දවසින් දවස එහෙම ඉන්නකොට අපිට පුළුවන් කම්පා වෙන්න නැතුව ජීවත් වෙන්න. ඊට පස්සේ ගම් ප්‍රධානියා ගිහිල්ලා රජුරවන්ට පැමිණිලි කරනවා. මොකද්ද? අලුතෙන් කොල්ලෙක් ඉන්නවා ගමේම මිනිස්සු අල්ලගෙන වැරදි වැඩ කරනවා කියලා. රජුරෝ නියෝග කරනවා මග කුමාරයා ඇතුළු පිරිස ඇතුන් ලවා පාගවන්න. ඇත්තු දාලා පාගලා මරන්න කියලා කියනවා. ඒ කිව්වට පස්සේ ඇත්තු දුවගෙන එනවා. දැන් පිට්ටනිය පුදි කරවලා මග මානවක ජාතකේ හොඳයි. ඇත්තු දුවගෙන එනවා. මග කුමාරයා යාළුවන්ට කියනවා අපේ තිබ්බ අවංක භාවය විතරක් සිහිපත් කරන්න. පැහැදිලිද මං කියන්නේ? ඒතේන සත්‍යේන සුවත්තියෝතු මිනිස්සුන්ට නිරන්තරයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන මොකද්ද? මේ සත්‍යයෙන් මට යහපතක් වේවා. හැබැයි ඉතින් ඒක තියෙන්න ඕනේ. ඔය මෙහෙලේ වමන දානකොට ගිහිල්ලා දේවාලවල බාර වෙනව නේද? එතකොට වැඩක් තියනවද? ඇඩ්මිෂන් එක ආපු ගමන් ගිහිල්ලා බෝධි පූජා තිබ්බට තේරුමක් තියනවද? දෙයයන් විභාග පාස් කරන්න පුළුවන් ඈ. මේක හැසිරුණාම මිනිස්සුන්ට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ධර්මයේ විශ්වාස කරන්න.
ධර්මයේ ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඒ මිනිස්සුන්ට වැරදුනත් වරදින්නේ මොකේද? ඊට වඩා හොඳක් වෙන්න. ධර්මයට අනුව ජීවත් වෙන මිනිස්සුන්ට මොකක් හරි නැති වෙන්නේ ඇයි? ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. කවදාවත් ධර්මානුකූල ජීවිත ගෙවන මිනිස්සුන්ට විනාශයක් සිද්ධ වෙන්නේ. දැන් ඔයත්තන්ට ප්‍රශ්නයක් ඇති මේ ධර්මයට අනුව ජීවත් වුණාම මොකද්ද තියෙන විනාශය කියලා. විනාශ වෙන්නේ නැත්තේ කොහොමද ධර්මයට අනුව ජීවත් වෙන්නේ? ධර්මය කියලා කියන්නේ පින්නත් නේ අර මේ ලෝකේ දැන් හොඳ නරක කියලා දේවල් සම්මතයේ තියෙනවා. අර මීයාගේ ගෑනු සතා මොකද්ද? ඔය නිකන් ඉන්න ගමන් කල්පනා කරන්නකො ඈ. ගෙම්බගේ ගෑනු සතා මොකද්ද? ගෙම්බි. කල්පනා කරන්නේ නැහැ මීයා ගෑනු සතා මොකද්ද කියලා. ඔය දැන් කියන ඇති මී කියලා කියන ඇති මී දෙන කියලා කියන ඇති මීච්චි කියන ඇති රට පහ ගෙව්වා. ගෙම්බි. කැලේක ඉන්නවා මේ ගෙම්බියෙකුයි මීයෙකුයි. මේ ගෙම්බි මීයයි කාලයක් ඉන්නකොට දෙන්නාගේ පොඩි ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. ගෙම්බි මීය. දැන් මේක ගැලපෙනවද? මේක ගැලපෙන්නේ නැහැ. ගෙම්බි මොකද කරන්නේ? වැල් පොටක් අරගෙන කොනක් මීයගේ කකුලේ බඳිනවා. ඉතුරු ටික ගෙම්බි කකුලේ මැද ගන්නවා. දැන් දෙන්න එකට ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. අර පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණීදිච. මිනිස්සුන්ට තියෙන්න ඕන සුදුසු ප්‍රදේශ තියෙන්න ඕන. මිනිස්සුන්ට සුදුසු පරිසර තියෙන්න ඕන. සුදුසු ඉරියව් තියෙන්න ඕන. මේවා මංගල කාරණා හොඳේ. කවුද දේශනා කරන්නේ? බුදුවරු. අපිට සුදුසු ප්‍රදේශයේ පරිසරය නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ? විනාශ වෙනවා. මිනිස්සු නැති වෙන්නේ කවුරු හින්දාද? මිනිස්සු හැදෙන්නේ පරිසරයේ හින්දා. මිනිස්සු නැති වෙන්නේ පරිසරයේ හින්දා. අර මම කියන්නම් ඔය ගෙම්බිගේ සිද්ධිය. බඳලා ඉන්නකොට දැන් කැලේ දෙන්නම එකටනේ යන්නේ. අර ගෙම්බෝ වතුරේනේ ඉන්නේ. ගෙම්බිට ඇහෙනවා කැලේ මැද්දේ පොකුණක ගෙම්බෝ කච කච ගාලා කෑ ගහන සද්දයක්. ගෙම්බි මොකද කරන්නේ? ගෙම්බිට නිච්චි නැතුව ගියා මීයා කකුලේ බැඳලා ඉන්නවා කියලා. ගෙම්බි පැන්න වතුරට. දැන් ගෙම්බි ඇති හැටි පීනනවා උඩ යනවා යට එනවා. මීයා මරණකම්ම ගෙම්බි මොකද කරුවේ? ගෙම්බි පීනවා. අවසානයේ දැන් මීයා මරුණාට පස්සේ ගෙම්බි උඩට ඇවිල්ලා අඬ අඬ ඉන්නවා. උඩින් උකුස්සෙක් යනවා. උකුස්ස ගැහුවා මොකේද? මී කුණට ගැහුවා. මී කුණත් එක්ක උඩ ගියේ කවුද? ගෙම්බි. එයාර ගැට ගහලා නැති. උකුස්සා මීයා කාලා ගෙම්බිත් කන්න ඇති. ගෙම්බි ගෙම්බිට ගැලපෙන කසාදයක් කරගෙන තිබ්බනම් සුදුසු තැනක හිටියනම් මොකද වෙන්නේ? අදටත් ඉන්නවද? මීයා මීයාට ගැලපෙන වැඩක් කරුවනම් ජීවිතේ පුරුදු වෙන්න මට ගැලපෙන්නේ මොකද්ද නොගැලපෙන්නේ මොකද්ද කියලා තෝරගන්න. කවදාවත් නොගැලපීම් ගලපන්න යන්න එපා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට දවන්ත විනාශයක් සිද්ධ වෙනවා. නොගැලපෙන මිනිස්සු ඇසුරු කරන්න එපා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු විනාශ වෙනවා. නොගැලපෙන යාළුවෝ ඇසුරු කරන්න එපා. මිනිස්සුන්ගේ සංසාරේ දිග්ගැස්සෙනවා.